සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය මිත්‍රයෝ සියලු දෙනාටම. CT100 බයික් එක ගැන මම වීඩියෝ දෙකක් මේ වෙනකොට දාලා තියෙනවා YouTube එකට. ඉතින් මේ වීඩියෝ දෙකට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙන නිසා තමයි මම තුන්වෙනි වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එක දාන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක CT100 බයික් එකේ කිලෝමීටර් 7500ට ආපු ලෙඩ ටික. එතකොට දෙවෙනි වීඩියෝ එක කොළඹ සිටි එක ඇතුලේ CT100 බයික් එක ලීටරයට කිලෝමීටර් කීයක් තෙල් කරනවද කියන එක. ඉතින් මේ වීඩියෝ දෙකටම ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. මගේ මිත්‍රයෝ කීප දෙනෙක් මට පුද්ගලිකව කතා කරලා කිව්වා ඉතින් CT100 බයික් එකේ වැරදි අඩුපාඩු විතරද YouTube එකට දාන්න කියන එක. ඉතින් එහෙම දෙයක් නැහැ. මේ බයික් එක ගත්තොත් ඒ ගෙවන මුදලට මේ බයික් එක අපිට සාධාරණයක් කරනවද කියන එක ගැන තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක තුල මම දිගටම කතා කරන්නේ මේ බයික් එකේ තියෙන වාසි පිළිබඳව. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ CT100 බයික් එක මම අරගෙන මාස 8කට වැඩි කාලයක් රයිඩ් කරනවා. මේ කාලය තුල මට මේ බයික් එකේ ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් ටිකක් තියෙනවා. ඉතින් මාස 8කට කිලෝමීටර් 10000ක දුරක් මම මේ වෙනකොට රයිඩ් කරලා තියෙනවා CT100 බයික් එකේ. ඉතින් මේකේ අඩුපාඩු ගැන මම අද කතා කරන්නේ නැහැ. ඉතින් මේ බයික් එක ඇත්තටම ගෙවන ගානට ගොඩක් වටින බයික් එකක්. අපි බයික් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අපි බයික් එකක් කවදාවත් එක දිගටම පදින්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් වගේ පැදලා සෙල් කරලා වෙන බයික් එකකට මාරු වෙන අදහස අපි හැමෝගෙම තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේක ආෆ්ටර් මාකට් එක ගොඩක් හොඳ බයික් එකක්ද කියන එක. CT100 බයික් එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හොඳ ආෆ්ටර් මාකට් එකක් තියෙන බයික් එකක්. ඉතින් ඔයා මේක ටික කාලයක් අරගෙන පැදලා ඔයාට මේ බයික් එක දීලා වෙන බයික් එකකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෙන කිසිම බ්‍රෑන්ඩ් එකක බයික් එකකට වැඩිය හොඳ ඉහළ මිලක් තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බයික් වලටත් CT100 බයික් එක ගන්නවා නම්. ඊළඟ කාරණාව තමයි අපිට වෙනත් බයික් බ්‍රෑන්ඩ් වලට වඩා වෙනත් සන්නාමයන් යටතේ තියෙන බයික් වලට වැඩිය මේ බජාජ් බයික් වල අමතර කොටස් සොයා ගැනීමට අපිට ගොඩක් පහසුයි. ඕනෑම මෝටර්සයිකල් යතුරුපැදි අමතර කොටස් සලවි කරන ෂොප් එකක CT100 බයික් එකේ කොටස් මිලදී ගැනීම හරිම පහසුයි. ඊළඟ කාරණාව තමයි මේ බයික් එකේ අමතර කොටස් සුලභ නිසා අපිට පුළුවන් එතනත් ලොකු තරගයක් තියෙනවා. ඉතින් ගොඩක් අඩු මුදලට මේ බයික් එකේ අමතර කොටස් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඒකත් මේ බයික් එකේ තියෙන ලොකු ආසියක්. මේ බයික් එක රයිඩ් කරනකොට ඔයාලට හිතේ බයක් නැතුව ඔයාගේ ගමන ගිහින් එන්න පුළුවන්. ඒක තමයි මේ බයික් එකේ තියෙන විශේෂත්වය. මොකද මොන හරි අකරතැබ්බයක් සිද්ධ වුණොත් මේ CT100 බයික් එකේ ඕනෑම කාර්මිකෙක් මේ බයික් එකේ ක්‍රියාවලිය පිළිබඳව දැනුමක් තියෙනවා. මොකද මේ බයික් එක අවුරුදු 25කට වඩා කන්ටිනියු වෙන බයික් එකක්. අදටත් මේක ඉන්දියාවේ ප්‍රොඩක්ෂන් වෙන්නේ නැති වුණාට ලංකාවේ ඇතුළත මේක නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන නිසා මේ බයික් එකට අවුරුදු 25කට වැඩි කාලයක් මේක මාකට් එකේ තියෙන නිසා මම විශ්වාස කරනවා ගොඩක් සියලුම වගේ කාර්මික ශිල්පීන්ට මේ බයික් එක ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙනත් බයික් වලට වඩා ඔයාට මේ බයික් එක බය නැතුව ලංකාව පුරා පදින්න පුළුවන් බයික් එකක් කියලා හිතනවා. තව මේ බයික් එකේ තියෙන හොඳ දෙයක් තමයි මේ බයික් එකට තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය. ඉතින් ට්‍රැෆික් එකේ මේ බයික් එක මොනතරම් තෙල් කරනවද කියන එක මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක. මම විශ්වාස කරනවා මේ බයික් එක ට්‍රැෆික් එකේදීත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන බයික් එකක්. 70 75 වගේ අතර තෙල් කරන බයික් එකක් මේක කොළඹ ට්‍රැෆික් එකේ. ඒක නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන මට බය වෙන්න දෙයක් නැහැ. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලෝන් රයිඩ් එකක් කිලෝමීටර් 400ක විතර ලොකු රයිඩ් එකක් ගිහිල්ලා මේක ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන දුර යනකොට ඉන්ධන මොනතරම් ප්‍රමාණයක් කරනවද කියන එක ඔයාලට ඉදිරිපත් කරන්න මගේ අදහසක් තියෙනවා. මම මේ වීඩියෝ එක ඉදිරියේදී ඔයාලා වෙනුවෙන් අරන් එන්නම්. ඩේලි රයිඩ් කරන කෙනෙක්ට හොඳ බයික් එකක්. දුරක දිගට රයිඩ් කරන අයට හොඳ බයික් එකක්. ඒකට හේතුව තමයි මේ බයික් එක ටිකක් අනිත් බයික් වලට සාපේක්ෂව උස අඩුයි. සහ මේකේ බර ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා මේ බයික් එක ලොන් ට්‍රිප් යන අයට ටිකක් වැඩිපුර රයිඩ් කරන අයට මේක හොඳ කම්ෆර්ටබල් බයික් එකක්. බර අඩු නිසා ගොඩක් අපිට අපේ ශක්තිය ඉතුරු කරගෙන අපේ ගමනක් බිමනක් ගිහින් එන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මම ටිකක් දුර රයිඩ් කරලා තියෙනවා. කිලෝමීටර් 360ක් විතර මම රයිඩ් කරලා ආවා. ඉතින් මට ලොකු අපහසුතාවයක් තිබුණේ නැහැ. ඉතාලම හොඳ කම්ෆර්ටබල් මම මේ රයිඩ් එක ගිහින් ආවා. ඔයා බයික් එකක් අරගෙන කම්ෆර්ටබල් රයිඩ් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට හොඳ ෆුවල් ඉකොනොමි එකක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ බයික් එක ඕනම ගෑරේජ් එකකින් රිපෙයාර් කරගෙන බයක් නැතුව
ලංකාවේ ඕනම තැනක ගිහින් එනවා බලාපොරොත්තු වෙනවා නම් තාමත් ඔයාලට තියෙන හොඳම සොලියුෂන් එක තමයි මේ CT100 බයික් එක. ඉතින් පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. නමුත් බයික් එක ගොඩක් හොඳ බයික් එකක්. ඉතින් ওই ටික තමයි මට මේ බයික් එකේ තියෙන හොඳ දේවල් හොඳ පැත්ත ගැන කතා කරන්න තියන්නේ. ඔයා ගන්න ඉන්න බයික් එක CT100 එක නම් මේ වීඩියෝ එකකින් ඔයා යම්කිසි අදහසක් ගන්න නැති කියලා මම හිතනවා. ඉතින් මේ CT100 බයික් එකකින් ලංකාව පුරාම ට්‍රැවල් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝත් ඔයාලට මේ channel එකේ බලන්න පුළුවන්. දිගටම එහෙනම් මේ channel එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ජය වේවා.